තියට එකක් ඇතුළට ගිහිල්ලා ගර්භාෂයක් ඔපරේෂන් කරන හැටි සජීවී බලමුද? ටිකක් බය හිතෙන වැඩක් නේද? අපිට සාමාන්‍ය දේ ඒ උපකරණ යොදාගෙන ගර්භාෂයක් අයින් කරන්න කියලා සජීවීව බලන්න යන්නේ. අපේ මහාචාර්යතුමා සූදානමින් ඉන්නවා. ලැපරොස්කෝපික් එන්ට්‍රි කියලා කියන්නේ මේක. අපි බඩ මේ විදිහට ලිෆ්ට් කරලා මේකෙන් අපි ඇතුළට ගියා. කොට අපිට බඩ ඇතුළ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් කපනා කොටන හින්දා බඩ ඇතුලේ මැහුම් එහෙමත් දාන්න වෙනවද? ඔව් දාන්න. අවසානට දාන්න. මේ ලොකුවට තියෙන ගර්භාෂය. දැන් මම කපන්න යන්නේ පැලෝපියන් ටියුබ් එක. ඔබට මේ අපි ආරම්භයේ මතක් කර විදිහේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් බල ඉන්න එපා, පීඩා විඳින්න එපා. ඒ වෙනුවෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවන්න. SL Doc. Your health, our mission. තියට එකක් ඇතුළට ගිහිල්ලා ගර්භාෂයක් ඔපරේෂන් කරන හැටි සජීවී බලමුද? අද බොහොම විශේෂ කාරණයක් අපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්න යන්නේ. මේ ඔපරේෂන් එක කියන්නේ ලැපරොස්කෝපික් විදියට. අර බඩ කපලා නෙමෙයි, පුංචි උපකරණ ටිකක් බඩට දාලා ලැපරොස්කෝපික් විදියට කරන ඔපරේෂන් එකක් අපි සජීවීව අද දවසේ බලන්න සූදානම් වෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ රජරට වෛද්‍ය පීඨයේ ශල්‍යාගාරයට. මේ ඔපරේෂන් එක සිදු කරන්නේ රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය කුමාර දිසානායක මහතා. ඒ වගේම එතුමන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වේදයේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්. එතකොට අපි බලමු SL Doc channel එකෙන් ගිහිල්ලා කොහොමද මේ කාරණේ සිදු කරන්නේ. මම SL Doc channel එකේ ડોක්ටර් ඉරංග මදුෂාන්. අපේ අරමුණ තමයි ඔයාලාව ලස්සනට සතුටින් නිරෝගීව තියන්න වීඩියෝස් අරගෙන එක. අද අපි කතා කරන්නේ තියට එකක් ඇතුළට ගිහිල්ලා සජීවීව කොහොමද ගර්භාෂය අයින් කරන්න කියලා. එන්න මයිත් එක්ක මේ වීඩියෝ බලන්න. අයිබෝවන් ඔබතුමන්ට බොහොම කාර්ය බහුල වෙලාවක අපිට මේ ස්ථානයට එන්න කතා කරලා බොහොම පිං. අද මොන වගේ වැඩක්ද වෙන්නේ? අපි අද ගර්භාෂයක් අයින් කරන්න යන්නේ. ලැපරොස්කෝපික් හිස්ටරෙක්ටමි. ටිකක් බය හිතෙන වැඩක් නේද? අපිට සාමාන්‍ය දේ එතකොට මේ මොන වගේ වෙලාවලද මේ ඔපරේෂන් එක කරන්නේ? සාමාන්‍යයෙන් ගර්භාෂයේ අපිට ප්‍රශ්නයක් ආවොත් පාලනය කරගන්න බැරි. සාමාන්‍ය මොන වගේ තියෙන වාසිය තමයි ගර්භාෂය අයින් කරලා අපිට ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන්. ගොඩක් වෙලාවට නම් මොන හරි බ්ලීඩින් ප්‍රශ්නයක් තමයි. අසාමාන්‍ය රුධිර වහනය. සිංහලෙන් කිව්වොත්. බ්ලීඩින් ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් ෆයිබ්‍රොයිඩ් આવොත් තව ඇඩිනෝමයොසිස් කියලා බිත්ති ඝන වෙන්න තියෙනවා. ඒ වගේ. ගොඩක් වෙලාවට ලැපරොස්කෝපික් සත්‍යමක් ඒ වගේ වෙලාවට තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් විශේෂ වයසක් තියෙනවද දැන් මේ වයසට කරන්නේ තරුණයට කරන්නේ නැහැ කියලා එහෙම එකක්? අවුරුදු 40 වෙන්න අයට තමයි ගොඩක් වෙලාවට ගර්භාෂයේ ප්‍රශ්න ටික එන්නේ. ගොඩක් වෙලාවට බ්ලීඩින් ප්‍රශ්න, ෆයිබ්‍රොයිඩ්, ඊට පස්සේ ඇඩිනෝමයොසිස් ඒ වගේ එන්නේ ගොඩක් වෙලාවට 40න් පස්සේ. හැබැයි අපි කතා කරොත් අනිත් පැත්තට අවුරුදු 29 30 අයගෙත් සමහර අවස්ථාවල ප්‍රශ්න ඇවිල්ලා පාලනය කරන්න බැරිනොත් අපි ගර්භාෂය අයින් කරනවා. SL Doc. Your health, our mission. හිතවතුනි මේ සුවිශේෂී අත්දැකීම ඉතාම වෙනස්. ඔන්න ඔයාලත් එක්ක අපි සජීවීව කොහොමද මේ පෑන් බට වගේ උපකරණ, ඒ උපකරණ නම් තියෙනවා, ඒ උපකරණ යොදාගෙන ගර්භාෂයක් අයින් කරන්න කියලා සජීවීව බලන්න යන්නේ. අපේ මහාචාර්යතුමා සූදානමින් ඉන්නවා. කොහොමද අපි මේ කාරණේ කරන්නේ? දැන් රෝගියා සූදානම්. මම විශ්වාස කරන්නේ. ඉරංග අපි දැන් ලෑස්ති. අපි පේෂන්ට්ව සිහි නැති කරලා අපේ ඇනස්තීසියා කණ්ඩායමත් එක්ක මේ රෝගියාව ලෑස්ති කරලා ඉවරයි. අපි උපකරණ ටික ලෑස්ති කරන් ඉන්නේ. ඔබතුමාගේ කණ්ඩායම කවුද ඉන්නේ මේ වගේ ඔපරේෂන් එකකට? මම ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා විදිහට මගේ ඇසිස්ටන්ට් අපේ ඇනස්තටිස් ડોක්ටර්ස්ලා ඇනස්තීසියා ડોක්ටර්ස් කියන්නේ සිහි නැති කරන වෛද්‍යවරු. සිහි නැති කරන වෛද්‍යවරු සාමාන්‍යයෙන් දෙන්නෙක් ඉන්නවා. මොකද මේ තනියෙන් ඉන්නේ නෑ වැඩි ආරක්ෂාවට. ඊට පස්සේ අපිට නර්සිං ඔෆිසර් කෙනෙක් ඉන්නවා.
එහා පැත්තෙන් ඉන්නවා ඒ නර්සින් ඔෆිසර්ට උදව් කරන තව එක්කෙනෙක්. ඊට අමතරව අපේ අනිත් ස්ටාෆ් එකේ ඉන්නවා අනිත් අවශ්‍ය පහසුකම් සලසන්න. මොකද මට මෙතන හෙලවෙන්නවත් බෑ. ඒකට අපි දැන් ලෑස්ති මගේ මේක තමයි ලැප්‍රොස්කෝප් එක. මිලිමීටර් 5යි. පෑන් බටයක් තමයි. ඔව් පෑන් බටයක් තමයි. හොඳ මිලිමීටර් 5යි. එතකොට මගේ උපකරණ දැන් මේ කැමරාවද? මේ කැමරාව. මේ තියෙන ටිප් එක ලයිට් එකත් එක කැමරාව. මේ මගේ අනිත් උපකරණ මෙතන අනිත් ටික. මේ තමයි මම පාවිච්චි කරන්න යන. මේවා තමයි අනිත් පස්සේ ඇතුළු වෙන ඒවා. මේවත් මේ සයිස්ම තමයි. මේ උපකරණ ගැන අපිට මේ කෙටියෙන් කිව්වොත් මේවට පෝට්ස් කියලා කියන්නේ. පෝට්ස් කියන්නේ අපි දැන් මේවා හතරක් තමයි දාන්නේ මේ ස්ට්‍රෙක්ටමි එකට. එතකොට මේක අස්සෙන් තමයි කැමරාව ඇතුළට යන්නේ. එතකොට බඩ හරහා තියෙන්නේ මේ වගේ හතරක්. දැන් අපි පටන් ගමු එහෙමනම්. ඔය එතකොට මම දැන් ඉස්සෙල්ලම අපි චූටි කට් එකක් දාන්නේ. මේ කට් එක මිලිමීටර් 5යි. මිලිමීටර් 5යි. මිලිමීටර් 5යි. මේක සාමාන්‍යයෙන් මේ අම්බිලයිකස් එකට 2 finger width above තමයි දාන්නේ. චුට්ටක් උඩින් දාන්නේ. මේ කට් එක ගොඩක් ලොකු කරගන්නේ. මොකද හේතුව ලොකු වුණොත් ගෑස් ලීක් වෙන්න පටන් ගන්නවා. ඒකට අපි මේක තමයි ලැපරොස්කෝපික් එන්ට්‍රි කියලා කියන්නේ මේක. අපි බඩ මේ විදිහට ලිෆ්ට් කරලා මේකෙන් අපි ඇතුළට ගියා. හරි? දැන් අපි කැමරාව මේ විදිහට යවනවා අපිට බඩ ඇතුළ බලා ගන්න පුළුවන්. පෝට් එක දාගෙන ඉවරයි. දැන් අපි කැමරාව තමයි යන්නේ ඊළඟට. දැන් අපිට මේක ඇතුළට බඩ ඇතුළට අපි මේ යනවා බලන්න. ස්ක්‍රීන් එක දිහා බලන්න. මේ තියෙන්නේ අපි බඩ ඇතුළට ගියා. දැන් අපි බඩ ඇතුලේ අපි දැන් මේ ගෑස් බටේ තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් එන්නේ. දැන් අපි බඩ ඇතුලේ ගිහලා ඉන්නේ. ගිහලා ඉන්නේ. ගිහලා මේ කාබන් ඩයොක්සයිඩ් බටේ මේක. අපි මේක කනෙක්ට් කරනවා මේ ගෑස් ඔන්. ගෑස් ඔන් ප්ලීස්. අපි ගෑස් ඔන් කරනවා. මේ තමයි කාබන් ඩයොක්සයිඩ් දෙන්නේ. අපි දැන් බඩ කාබන් ඩයොක්සයිඩ් වලින් පුරවනවා. ඒකට අපිට බඩ ඇතුලේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේ බඩ ඇතුලේ තමයි පේන්නේ. මේ මොනවද පේන්නේ? මේ පේන්නේ අපේ මේ බඩවැල්ද? ඔව් කුඩා බඩවැල්. ඊට අපි දැන් අපි ඉස්සෙල්ලම මේක හොඳ වීව් එකක් ගන්න ඕන. මුළු බඩම අපි ඉන්ස්පෙක්ට් කරලා ඉන්න අපි දාපු ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් පොඩි හරි ඩැමේජ් එකක් වුණාද? ඒ වගේ දේවල් ටිකක් අපි ගන්න අපිට කැමරාව සමහර වෙලාවට ක්ලීන් නෑ. අපි ඒ වෙලාවට ක්ලීන් කරගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. අපි ගෑස් පිරෙව ගමන් දැන් ඔය තියෙන කුඩා බඩවැල් තාම අපිට ගර්භාෂය පේන්නෙත් නෑ. අපි පොඩි වීව් එකක් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තමයි අපි ඔමෙන්ටම් කියලා කියන එක මේ සමහරට ඇලිච්ච දේවල් තියෙනවා. මේ තියෙන්නේ ඔමෙන්ටම් එක ඇවිල්ලා එඩිහ වෙලා තියෙන්නේ මේ ඔමෙන්ටම් එක කියන්නේ මොකක්ද? ඔමෙන්ටම් කියන්නේ අපේ අර බඩවැල් වලට ඉස්සරහින් ආරක්ෂාවට තියෙන අර අපි කියන්නේ ඒකට මේ ටවල් එකක් වගේ කියලා. අන්න ඒ ඔමෙන්ටම් එක තමයි තියෙන්නේ. මේක ෆැට් වලින් වෙහිච්ච මේක මේ අපේ ආරක්ෂාවට තියෙන එකක්. මේ තියෙන්නේ අක්මාව සහ පිත්තාශය උඩ. එතකොට මෙතෙන්ට ගියාම මේ තියෙන අක්මා මේ තියෙන්නේ හાર્ට් බීට් එක. මේ හෙලවෙන්නේ හાર્ට් බීට් එක. ඒකට අපි ඊට පස්සේ අපි මුළු බඩේම පොඩි වීව් එකක් අරගෙන තමයි පටන් ගන්න. මොකද අපිට ෂුවර් කරගන්න ඕන මම පළවෙනියට දාපු ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් මුකුත් ඩැමේජ් එකක් වුණේ නැහැ කියලා. මුකුත් නැහැ. අපි දැන් ඔළුව පැත්ත පහත් කරනවා. හෙඩ් එක. ඔළුව පැත්ත පහත් කරාම තමයි අපිට ගර්භාෂය පේන්න පටන් ගන්නේ. ඊට කලින් මම එකක් කියලා ඉන්න. අපි අනිත් පෝට්ස් ටිකක් දාලා ඉමු. දැන් අපි අනිත් වැඩ කරන ඒවා මේ ඊළඟ පෝට් එක දාගන්න අපි මෙතනින් මේ සයිඩ් එකේ මේ මගේ පැත්තේ සයිඩ් එකේ පල්ලෙහා මෙන්න මේ වගේ තැනකින් මේ තියෙන කැමරාවෙන් බලා ගන්න පුළුවන් අපිට ඇතුළේ අපි යනවා. අපි දැන් අපි ඔක්කොම බලාගෙන දාන. අපි මුලින් දාපු එක විතරයි බලන්නේ නැතුව දැම්මේ. ඒ කියන්නේ මොන හරි අනතුරක් වෙයිද කියලා බලාගෙන. ඔව් දැන් අපි බලාගෙන දාන්නේ. මින් පස්සේ එකක්වත් අපි බ්ලයින්ඩ්ලි කරන්නේ නැහැ. ඔක්කොම ඩිරෙක්ට් විෂන් බලාගෙන තමයි කරන්නේ. සාමාන්‍ය උපකරණ කීයක් විතර බඩට දානවා? අපි 4යි දාන්නේ. කැමරාවයි අමතර උපකරණ ඇතුල් කරන්න පෝට්ස් 3යි තව. ඔක්කොම 4යි. දැන් කපනා කොටන හින්දා බඩ ඇතුලේ මැහුම් එහෙමත් දාන්න වෙනවද? ඔව් දාන්න. අවසානට දාන්න. අපිට ඒවත් බලන්න හැකියාව තියෙනවද? මේ අන්තිම එක. එතකොට මේ අන්තිම එක මෙන්න මේ විදිහට තමයි ඇතුළට එන්නේ අපේ පෝට්ස්. තියෙන්නේ. අපි මේවත් යවන්නේ සම්පූර්ණයෙන් බලාගෙන මොකද ටිප් එක හැම වෙලේම අපිට පේන්න ඕන.
මොකද කොහේ හරි ගිහිල්ලා මේක ඩැමේජ් එකක් වුණොත් ඒක අපි වෙලේම අඳුන ගන්න ඕන. දැන් අපි ඇතුලේ ඉන්නේ. head down please. දැන් අපිට මෙහෙම ඔළුව පල්ලෙහාට දැම්ම ගමන් අපි රෝගියාගේ ඔළුව පල්ලෙහාට දානවා. අවශ්‍ය 45ක් විතර දැම්මම අපිට මේ ගර්භ බඩවැල් ටික ඔක්කොම උඩ පැත්තට පිටිපස්සට ගියාම අපිට ගර්භාෂය හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මේ තමයි ගර්භාෂය. එතකොට මම මේ අල්ලන්නේ යන්නේ මේ තියෙන ගර්භාෂය. මම දැන් අල්ලලාම කියන්නම් මොකද එතකොට මට මේක අපිට පොඩ්ඩක් පෙන්න ගන්න පුළුවන්. මේ දැන් පේන්න අපිට ගර්භාෂය නේද? මේ ලොකුවට තියෙන්නේ ගර්භාෂය. මම මෙතන මේ අපි ගර්භාෂය අයින් කරන දැන් අල්ලන් ඉන්නේ කොතනින්ද? මම අල්ලන් ඉන්නේ මේ ගර්භාෂයට සම්බන්ධ ලිගමන්ට් එකකින්. ලිගමන්ට් කියලා ඇටච් වෙන ලිගමන්ට්ස් තියෙනවා. පැලෝපියන ආලයේම මම පෙන්නන්න මට මේ මගේ මේ තියෙන ස්ක්‍රූ එකෙන් මම ගර්භාෂය ෆික්ස් කරගන්න ඕනේ. නැත්නම් මට ගර්භාෂය හැට මෙන්න හොලවන්න බැරි වෙනවා. මොකද කොහොමද ගර්භාෂය ඉවත් අයින් කරනවනේ. ඔය කිහින්ද අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳයි. මෙහෙම අයින් කරගත්තම අපිට දැන් පුළුවන් බලන්න. මේ තියෙන්නේ පැලෝපියන ආලය. මේ තියෙන්නේ. මෙන්න මේක තමයි පැලෝපියන ආලය. මේක තමයි පැලෝපියන ආලය. මේක තමයි ඩිම්බකෝෂය. සුදු පාටට පේන්නේ ඩිම්බකෝෂය. සුදු පාටට පේන්නේ ඩිම්බකෝෂය. අපි මේ වතුර පාවිච්චි කරන උණු වතුර මොකද මේකේ මිස්ට් එකක් බැඳෙනවා. මේ මිස්ට් එක බැඳෙනවට කැමරාව ක්ලීන් කරගන්න අපි මේ වතුර එක ගන්නවා. හරි. අපි දැන් ගර්භාෂය අල්ලගත්තා. ටෙන්ස් කරගත්ත ඇදගත්ත පැත්තකට අපි දැන් ඔපරේෂන් එකට ලෑස්ති. එතකොට මම මේ ගර්භාෂය මේ දෙපැත්තේ තියෙන ස්ට්‍රක්චර්ස් කපාගෙන ගිහිල්ලා ගර්භාෂය ඔක්කොම නිදහස් කරන්න ඕන සම්පූර්ණයෙන්ම. මම මේ පටන් ගන්න යන්නේ ඔපරේෂන් එක. අපිට මේ වගේ තැනකින් පටන් ගන්න පුළුවන්. මම මේ පටන් ගත්තා. මම දැන් ඔන්න මේ දැන් මම කපන්න යන්නේ පැලෝපියන් ටියුබ් එක. අපි වග බලා ගන්න ඕනේ මේ බ්ලීඩ් වෙන්නේ නැති වෙන්න කපා ගන්න. අපි මේක සීල් සාමාන්‍යයෙන් එළිය තුවාලයක් වුණත් ලේ ගලනවානේ. ඒතර බඩ ඇතුලේ කොහොමද අපි පුළුවන් තරම් ඒක අඩු කරනවා. මොකද අපි කපන්න කලින් සීල් කරනවා මේක. මේ අපේ තියෙන උපකරණ වලින් ලේ එන්න කලින් ඒක සීල් කරන්න පුළුවන්. සීල් කරාට පස්සේ දැන් ඔයාලට පේනවා ඉරංග මේ බ්ලීඩ් වෙන්නේ නැහැ මෙතන. මේ ලැපරොස්කෝපි සත්කම් කියන්නේ බ්ලීඩින් ඉතාමත්ම අවමයි. බ්ලීඩින් ඉතාමත්ම අවමයි. දැන් ඕනම ප්‍රමාණයක ගර්භාෂයක් අයින් කරන්න පුළුවන්ද ඔය ක්‍රමයෙන්? දැන් අපිට මේ උපකරණ දාගන්න ඉඩ තියෙනවා උඩ උඩින්. අපිට ඇත්තටම එහෙම එක්කනත් ගර්භාෂය අයින් කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ආපහු ගර්භාෂය එළියට ගන්න එක ප්‍රශ්නයක්. මොකද අපි මේක යෝනි මාර්ගය හරහා ගන්න ඕනේ. එහෙම නැත්නම් කැලි කැලි වලට කපන්න ඕනේ. එතකොට අපි ඇත්තටම සීමාවක් විදිහට තියන් ඉන්නේ ගර්භාෂයේ සයිස් එක තමයි. මොකද මේ අපිට ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනොත් ඒක ආපහු මේ සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන් ඔපරේෂන් එකට. ඒක හින්දා අපි සාමාන්‍යයෙන් ඒ හැමදේම බලලා තමයි මේ ලැපරොස්කෝපි සත්කම තීරණය කරන්නේ. මේ එතකොට අපි දැන් ගර්භාෂය පිටිපස්ස දැන් අපිට තාමත්ම පැහැදිලිව පේනවා අවයව ඒ ස්ට්‍රක්චර්ස් ටික. ඊළඟ බලන්න අපි කොච්චරක් ලේ යනවද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න පැහැදිලිව. අවධානයෙන් ඉන්න කොච්චරක් ලේ යනවද කියලා. දැන් මේ ගර්භාෂය වටේ මේ තපාගෙන යන්නේ. පහලට යන්නේ මම. පහලට යන්නේ. මේ වගේ පොඩි බ්ලීඩ් එකක් ආවොත් අපි ඒවා ඒ වෙලෙම සමහර වෙලාවට බ්ලීඩ් වෙලා ඒ අපි සීල් කරපු තැන ආපහු ඇක්ටිව් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒ වෙලෙම මේක සීල් කරලා දානවා. පල්ලෙහාට. මේ විදිහට දැන් අර මේ බඩ විවෘත කරලා ගන්න ඔපරේෂන් එකයි මේ ලැපරොස්කෝපි මාර්ගයෙන් කරන ඔපරේෂන් එකේ වෙනස මොකක්ද තියෙන්නේ? ගොඩක් දේවල් වෙනස්. අපි දැන් බඩ කපපු තැන පටන් ගත්තොත් අපි සාමාන්‍යයෙන් හරස් 7ට මම හිතන්නේ අඟල් 5ක 6කවත් කට් එකක් දාන්න එපේ. එහෙම එකක් මෙතන නෑ. අපි දැන් මිලිමීටර් 5 කට්ස් 4යි අපිට තියෙන්නේ.
ඒතකොට ඒ එතනින් පටන් ගත්තාම දැන් ඒ කට් එක පොඩි වෙන තරමට ඒ තුවාලයේ පැසවීම සහ වේදනාව සහ ලේ යෑම ඔය කියන ඔක්කොම දේවල් ටික අඩු වෙනවා. ඔක්කොම දේවල් ටික අඩු වෙනවා. එතකොට එතනින් පටන් ගත්තට පස්සේ රෝගියාට කිසිම එළියෙන් කැපුමක් මුකුත් නැහැ, මැහුන්නේ නැහැ ලොකුවට. සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් කරපුවාම දවස් කීපයක් රෝහලේ ඉන්න වෙනවනේ. දැන් මේ රෝගියාට අපිට ඔපරේෂන් එකකින් පස්සේ අපි අතන කැතීට එකක්වත් දාන්නේ නැහැ මේ රෝගියාට. කැතීට කියන්නේ මූත්‍ර බටයක්. ඔව්. කැතීට එකක්වත් දාන්නේ නැහැ මේ. මොකද කැතීට එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. මේ අපි පේෂන් රෝගියා දැන් සිහි නැති කරපු එකෙන් රිකවර් වෙනකොට එයාට ඇවිදින්න පුළුවන්. එයාට වොෂ්රූම් එකටත් යන්න පුළුවන්. ඔය ගානට මේ රෝගියාට තියෙන පහසු ඉතාමත්ම වැඩි. දැන් අර සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් කරපුවම අපි අහලා තියෙනවනේ මාස 3ක් යනකම් බර උස්සන්න හොඳ නැහැ. නේද? ඒ වගේ කතාවක්. ලැපරොස්කෝපි එකකට එහෙම අපිට එහෙම විශේෂයෙන්ම නම් ඇඩ්වයිස් කරන්න ඇත්තටම ඕනේ නැහැ. මොකද අපේ කැපුම ඉතාමත් බඩේන කැපුමක් එන්නෙම නැහැ. දැන් මහජනතුමා මට හිතෙනවා සාමාන්‍යයෙන් මේ උදේ වැඩට යනවා වගේ මේ ඔපරේෂන් එක කරන්න පුළුවන් කියලා. එක දවසෙන් කියලා. ඒක තමයි අලුත්ම කන්සෙප්ට් එක. අපි ඒකට කියන්නේ ඩේ කෙයා හිස්ටෙක්ටමි කියලා. ඒ කියන්නේ දැන් අපි ඉස්සර නම් ගර්භාෂයක් අයින් කරන්න ඕන කියලා කිව්වම දවස් දෙකකට විතර කලින් වාට්ටුවට එන්න ඕන. ඔපරේෂන් එක කරන්න ඕන. කරලා දවසක් ආපහු දෙකක් තුනක්වත් අඩුම ගානේ ඉන්න එපේ. දැන් එහෙම නෙවෙයි. දැන් අලුතින්ම ගර්භාෂය අයින් කරන්න ඕන නම් උදේ ඇවිල්ලා ගර්භාෂය අයින් කරලා හවස් වෙද්දි ගෙදර යවන්න පුළුවන්. අපි ඒකට කියන්නේ ඩේ කෙයා හිස්ටෙක්ටමි කියලා. ඩේ කෙයා හිස්ටෙක්ටමි කියලා තමයි අපි ඒකට කියන්නේ. දැන් ලංකාවෙත් ඒ පහසුකම් තියෙනවා. ලංකාවේ ඇත්තටම අපි ප්‍රැක්ටිස් එකක් විදිහට තාම කරන්නේ නැහැ. හැබැයි අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සුබ පතනවා. ඒ වගේම දැන් මෙහෙම ලැපරොස්කෝපික් විදිහට ගර්භාෂය අයින් කරපු රෝගියෙක් මොන වගේ විදිහට සැලකිලිමත් වෙන්න ඕන ඊළඟට? එතකොට දැන් මේ රෝගියාට අපි ලැපරොස්කෝපි එකෙන් ගර්භාෂය අයින් කරලා වාට්ටුවට යවුවට පස්සේ එයාට සාමාන්‍යයෙන් පැය 4-5ක් යද්දි මෙයා නැගිටලා ඇවිදලා වොෂ්රූම් එකට ගිහිල්ලා ඒ වැටි කරගන්න පුළුවන් වෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපි මෙයාගේ තුවාල ටික සනීප වෙන්න පොඩි අපි කට් 4ක් දැම්මනේ. ඒ 4 සනීප වෙන්න යනවා දවස් 5ක් විතර. ඒ කියන්නේ අපි මැහුම් කපන්නේ දවස් 5කින් විතර. ඒ කැපුවට පස්සේ යාට ඇත්තටම එයා සෑහෙන මට්ටමකට යාට මුකුත් ලොකු දේවල් වලට ප්‍රවේශම් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට අපි කියන්නේ ඒකට early return to work කියලා. early return to work තමයි අපිට අපේ මේකේ තියෙන මේ වැදගත්ම දේ. අපි මාස ගණන් තියාගෙන අර වැඩ කරන ඒවා අඩු කරගෙන ඒවා ඔක්කොම කරගෙන දැන් ලැපරොස්කෝපි වල නැත්නම් වාසියක් නැහැනේ. ඔව්. ඉතින් මේකේ වාසිය තමයි early return to work. දිගටම කැක්කමක් එහෙම තියෙන්නේ නැහැ. ඊටාමත්ම අඩුයි. සාමාන්‍යයෙන් මම ලැපරොස්කෝපික් හිස්ටෙක්ටමි එකට පස්සේ පැරසිටමෝල් තමයි දෙන්නේ. පැරසිටමෝල් දෙකක් ඇති. යන් සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් කරන්න අපි බයයිනේ. එතකොට මේ වගේ ප්‍රශ්න තියෙන රෝගීන් ප්‍රශ්නේ හංගන් ඉන්නවා. දැන් ඔබතුමාට මොන වගේ දේවල්ද මිනිසුන් මේ අපේ අය මේ ඔපරේෂන් එකත් එක්ක බැඳිලා තියෙන බය වෙන දේවල් දුර්මත මොනවද? ඇත්තටම දැන් අපි කතා කරොත් අපි ළඟට ගර්භණී අම්ම කෙනෙක් ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් ආවොත් ඒගොල්ලෝ සීස එකක් කරන්න කියලා ඉල්ලනවා. ඔව්. මම ඩිලිවර් කරන්නේ සීස කළා මම ඩිලිවර් කරන්නේ නෝමල් කියලා කියනවා. හාමොනික් දෙන්න. හැබැයි අපි ළඟට ගර්භාෂයක් අයින් කරන්න එන කෙනෙක් එහෙම ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ නැත්තේ ඒ ගැන තියෙන දැනුවත්භාවය සෑහෙන අඩුයි. ඉතින් එතකොට අපි මං හිතන්නේ අපි සෑහෙන අපිට වගකීමක් තියෙනවා මේ දේවල් කියලා දෙන්න. මේ දේවල් කියලා දෙන්න. මොකද මේවා දන්නේ නැති හින්දා ඇත්තටම දැන් අපි ඉස්සර කාලේ ඔපරේෂන් එකක් කරනවා කිව්වම බඩ කපලා ලොකුවට කරලා තුවාල පැසවල ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවනේ. ඒ හින්දානේ බය තියෙන්නේ. දැන් ඇත්තටම මේ ලැපරොස්කෝපි ක්‍රම වලට එහෙම බය වෙන්න ඕනේ නැහැ. මේක මම දැන් කියන්නේ දවස් 5-7ක් යනකොට සම්පූර්ණයෙන්ම රෝගියා සුවයි. ඊට පස්සේ මේ එයාට සාමාන්‍ය වැට්ටික් කරගන්න පුළුවන්. මෙහෙමනේ ගර්භාෂය අයින් කරන්න අත්‍යවශ්‍ය වුණොත් වෙන විකල්පයක් නැහැනේ අපිට. අයින් කරන්න වෙනවා. ඒකට හොඳම විසඳුම තමයි ලැපරොස්කෝපි සත්කමකින් අයින් කරලා දාන්නේ. බොහොම කාලය වේදනාව මේ හැමදේම ගත්තම මේ ඔපරේෂන් එක මේ කරන විදිය බොහොම වටිනවා කියලා හිතෙනවා. දැන් එතකොට අපි ඊළඟට අපිට බලන්න පුළුවන් මේ ගර්භාෂය දැන් ආරම්භයේ කිව්වනේ අර පෑන් බටයක් වගේ උපකරණකින් තමයි මේ සියල්ලම කරන්නේ. හැබැයි අවසානයේ අපි ගර්භාෂය බඩ ඇතුලෙන් එළියට ගන්නවා. ඉතින් ඒ තත්ත්වයටත් අපි යොමු වෙන්න හැකියාව තියෙනවා ඊළඟට. අපි මේ ලක්ෂණත් බලමු.
ඊළඟ අපි දැන් ගර්භාෂයේ උඩ තියෙන ස්ට්‍රක්චර්ස් ඔක්කොම අයින් කරගෙන ඇවිල්ලා අපි දැන් මේ ගර්භාෂයෙන් උදර බඩ පැත්ත උදර කුහරයේ පැත්තෙන් යෝනි මාර්ගයට ඇතුළු වෙන්න තමයි යන්නේ. එතන තමයි අපේ අවසාන සම්බන්ධය තියෙන්නේ. ගර්භාෂය අවසාන වශයෙන් සම්බන්ධ වෙන්නේ එතෙන්ට. ඒ කියන්නේ ගර්භාෂයේ වටෙන්ම ගත්තම සම්බන්ධ වෙලා තියෙනවා යෝනි මාර්ගයේ ඉහළ කෙළවරට. එතනින් තමයි අපි මේ සායදෙන යෝනි මාර්ගයෙන්ම එළියටත් ගන්න හැකියාව තියෙනවා. එතනින්ම තමයි ගන්න. ඒක තමයි අපිට දැන් විශේෂිත කැපුමක් නැතුව අපි එළියට ගන්න එතනින්. ඒකට යෝනි මාර්ගයෙන් ලේ ගලනක් වගේ සිදු වෙන්න පුළුවන්ද? නෑ දැන් අපි එතන තමයි අර පොඩි මේ තුවාලයක් ඉතිරි වෙන්නේ අවසානයේ එතන. හැබැයි පොඩි අපි හරියට මහල ඉවර කරාට පස්සේ එතනින් ආය විශේෂයෙන් ලේ ගැලීමක් එන්නේ නැහැ. ඒ කියන්නේ එතන මැහුම් දාන්න වෙනවා. මැහුම් දාන්න වෙනවා. ඔව්. මැහුම් දාන්න වෙනවා. ඊළඟ දැන් ඔබට පේන්නේ නැති අපි යෝනි මාර්ගයේ ඉහළ කෙළවර විවෘත කරලා තියෙන්නේ. මෙතන තමයි ගර්භාෂය සම්බන්ධ වෙලා තිබ්බේ. අපි දැන් මෙතනින් තමයි ගර්භාෂය එළියට ගන්න යන්නේ. ඒකට ඒකට අපිට ඉන්ස්ට්‍රුමන්ට් එකක් යටින් එවන්න වෙනවා. අපි දැන් ඊළඟට ඒ ස්ටෙප් එකට යමු. අපි දැන් සාමාන්‍යයෙන් අපි ගර්භාෂයක් අයින් කරොත් පැලෝපියන් නාල දෙකත් අයින් කරනවා. මොකද පැලෝපියන් නාල දෙක දැන් වැඩක් නැහැ. සහ මේ පැලෝපියන් නාල තිබුණොත් එතනින් ඩිම්බකෝෂ පිළිකා හැදීමේ අවදානම ඇත්තටම වැඩි කරනවා. ඒ හින්දා අපි පැලෝපියන් නාල දෙකත් අයින් කරනවා. ගර්භාෂය අයින් කරාට පස්සේ අපිට මේ ඩිම්බකෝෂ දෙක නම් තියන්න වෙනවා. මොකද හෝමෝන සප්ලයි එක දිගටම සිද්ධ වෙන හින්දා. එතකොට අපි එතකොට ගර්භාෂයත් එක්ක පැලෝපියන් නාල දෙක අනිවාර්යෙන් අයින් කරනවා. ඒක සමහර අයගේ ඩිම්බකෝෂත් අයින් කරන්න වයසත් එක්ක බලලා වයස අවුරුදු 65ක් විතර වගේ නම් අපි අයින් කරනවා. එහෙම නැත්නම් ඩිම්බකෝෂ වල මොන හරි ගෙඩියක් හෝ වෙන අසනීපයක් තිබුණොත් අපි ඒත් අයින් කරනවා. එතකොට මේ පේෂන්ට්ගේ අපේ එහෙම අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒකින්ද පැලෝපියන් නාල විතරයි අයින් කරන්න යාගේ. මේ තියෙන පැලෝපියන් නාල. මේ පැලෝපියන් නාල විතරක් අයින් කරනවා යාගේ. ශල්‍ය කර්මයට යන්න කලින් මේ සියල්ලම රෝගියාත් එක්ක කතා කරලා ඩිස්කස් කරලා අවසර අරගෙන ඔක්කොම කන්සෙන්ට් එක අවසරය අපි අරන් තියෙන්නේ. ඊළඟ දැන් ඔයාලට පේනවාද ගර්භාෂය බඩ ඇතුලේ අපි වෙන් කරලා තියෙන සම්පූර්ණයෙන්ම. දැන් කොහෙටවත් සම්බන්ධයක් නැහැ වෙනවම තියෙනවා. වෙනවම තියෙනවා. අපි දැන් වෙන් කරලා අවසానයි මේ තියෙන්නේ. පේනවද? අපිට දැන් ගර්භාෂය එළියට ගන්න තමයි තියෙන්නේ. අපිට ඒකට තියෙන මාර්ගය තමයි යෝනි මාර්ගය ආපහු. ඇතුලේ ලේ ගලනවා පේන්නේත් නැහැ අපි. නෑ. දැන් අපි ඔක්කොම සීල් කරලා තියෙන්නේ. අපි මෙහෙම ළඟට ගිහිල්ලා බැලුවොත් ඔන්න ඔය වගේ තමයි පේන්නේ. දැන් අපි යටින් අපි එවනවා මේ උපකරණයක් මේක ගන්න. මේක දැන් යෝනි මාර්ගයේ දිගෙන් එවනවා. එනවා. මෙන්න මේ උපකරණය ආවා. මම මෙතනින් දුන්නා. අල්ලගත්තා. අන්න එතනින් යනවා ඇතුළට. අපි දැන් මම අර කිව්වේ ගර්භාෂය ගොඩාක් ලොකුයි නම් තමයි ප්‍රශ්නේ කියලා. ඔව්. ඒතකොට ඔන්න ඔතන තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ගොඩාක් ලොකුයි නම් අපිට යෝනි මාර්ගය හරහා ගන්න බැරි වෙනවා. අන්න දැන් අපි එළියට ගත්තා. එහෙම දැන් කෙනෙක්ගේ ලොකු ගර්භාෂයක් තිබ්බොත් කොහොමද ගන්නෙ? ඒක තමයි දැන් මම කිව්වේ දැන් අපිට එතන තමයි අපිට දැන් ගර්භාෂයේ යෝනි මාර්ගය හරහා එන්න බැරි තරමට ලොකුයි නම් අපිට ගර්භාෂය කෑලි වලට කපන්න පුළුවන්. ලැපරොස්කෝප් එකෙන් බඩ ඇතුලේ තියෙද්දිම කපන්න පුළුවන්. ඔව් දෙකට කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ තියෙන මොසිලේටර් කියලා උපකරණයක්. ඒ උපකරණයෙන් ඒක සොසේජ් එකක් කපනවා වගේ මැෂින් එකක් තියෙනවා. පවර් මොසිලේටර් කියලා. ඒ මොසිලේටර් එකෙන් කපලා ගන්න පුළුවන්. ඒකලත් යෝනි මාර්ගයේ දිගේ ගන්නවා. එතකොට කෑලි දෙකකට කැපුවම බොහෝ විට අපිට ඒ කෑලි දෙකකට කපලා ගන්න පුළුවන්. දැන් මේ ඊළඟ අපි ඔපරේෂන් එක කරලා ඉවරයි. දැන් මහන යෝනි මාර්ගයේ උඩ පැත්තේ අපි හදපු අවසාන කට් එක මැහුම් දාලා වහලා දාන්න විතරයි තියෙන්නේ දැන් ඔබ දැකලා ඇති කැපුම් තුවාල වෛද්‍යවරු කැපුම් තුවාල ආපුවාම මේ එළියේ මහනවනේ. එතකොට ඒ මැස්ම ඔබට දාන්න පුළුවන්ද? ඒක විශේෂ ගැට වර්ග කීපයක් තමයි වෛද්‍යවරු දාන්නේ. හැබැයි දැන් මේ රෝගියාගේ ගර්භාෂය අයින් කරේ බඩ ඇතුලේ මේ උපකරණ මාර්ගයෙන් කිසිම අතක් ඇතුලේ නැහැ. උපකරණමයි සියලුම ඇතුලේ තියෙන්නේ. එතකොට දැන් යෝනි මාර්ගයේ ගාව තියෙනවා කැපුමක්. මේ කැපුමට
කොහොමද බඩ ඇතුලේ මේ උපකරණ මාර්ගයෙන් මැහුම් දාන්නේ කියලා විශ්වකර්ම වැඩේ තමයි අපි දැන් බලන්න සූදානම් වෙන්නේ. අපිට කතා කරන්න පුළුවන් කොහොමද කරන්න කියලා. අපි දැන් අනිත් ඔක්කොම වැඩ ටික දැන් හරි අපි කරලා ඉවරයි. අපි දැන් ඉස්සෙල්ලාම මේ මැහුම බඩ ඇතුළට ඉස්සෙල්ලා දාගන්න එපේ. මම ඒ ස්ටෙප් එක ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නම්. අපි එතකොට දැන් මේ අපි ළඟ තියෙන මේක පෝට් එකක් මේක පෝට් එකක් අපි එළියට ගන්නවා. අපි මේ සිදුරු හතරම තමයි තියෙන්නේ තාම. ඔව් සිදුරු හතරමයි. 1 2 3 4 මේක ගන්නවා. හරි. මේක අරගෙන මේ උපකරණය තමයි අපි මහන්න පාවිච්චි කරන්නේ. මේක නීඩල් හෝල්ඩ් එකක්. මේ උපකරණ තමයි මැහුම ලෝඩ් කරන්නේ. මේකට අපි ළඟ තියෙනවා මේ විශේෂිත සූච මැටීරියල් අපි කිය බාබ් සූචර්ස් කියලා කියන්නේ. ඒ බාබ් සූචයක ඔටෝ ලොක් වෙනවා. නිකන් එහෙම නැති වගේ මහන්නත් පුළුවන්. අපි දැන් මම අද භාවිත කරන්නේ මේ බාබ් සූචයකින් මහන්න යන්නේ. අපි සාමාන්‍ය මෙච්චරක් පොඩි දිග කෑල්ලක් තමයි ගන්නෙ. අපි මේක මේ විදිහට ලෝඩ් කරනවා. අපේ උපකරණයට අපේ නීල් හෝල්ඩ් එකට මේ විදිහට ලෝඩ් කරලා මේක තමයි අපි බඩ ඇතුළට යවන්නේ මෙතන. අර අපි මුලින් හදාගත්ත සිදුරමයි. ඒ සිදුර හරහා මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් මම ඇතුළට ගියා. දැන් ඉදිකට තියෙනවා ඇතුලේ නූලයි. මම ඇතුළට ගියා. දැන් අපි මහන්න සූදානම්. එතකොට මේ මගේ නීඩල් හෝල්ඩ් එක මේ මගේ නීඩල් එක අත් දෙක වගේ උපකරණ තමයි දැන් වැඩ කරන්නේ. අපි අත් දෙක වගේ තමයි මේ විදිහට අපි මැහුම අල්ලගත්තා. දැන් මේක මට මගේ අත් දෙක වගේම තමයි. හැබැයි ඉතින් අවුරුදු ගාණක් මේ වැඩේ කරලා තියෙනවා. මම මෙන්න මේ එජ් එක තමයි මේ තමයි යෝනි මාර්ගයේ උඩ කෙළවර. මම මෙතෙන් තමයි මහන්න යන්නේ. මේ තමයි අපි මේකට කියන්නේ ලැපරොස්කෝපික් සූචරින් කියලා. ඒක සාමාන්‍යයෙන් කන්සිඩර් කරන්නේ most difficult skill එක විදිහට තමයි කරන්නේ කන්සිඩර් කරන්නේ ලැපරොස්කෝපි සත්කම් වලදී. දැන් අපේ මහාචාර්යතුමා මේ විදිය මැහුමක් දාන්න කතරම් පුරුදු පුහුණු වෙන්න ඇද්ද? අවුරුදු කීයක් පුහුණු වෙන්න ඇද්ද? ඒ තමයි වැදගත්කම ලංකාවේ ඉන්න ලැපරොස්කෝපික් සම්බන්ධයෙන් එකම මහාචාර්යවරයා අපිට වටිනා සම්පතක් මේ ස්කිල් එක එහෙම නැත්නම් මේ හැකියාව ඉතාම සුවිශේෂී කාරණයක් කියලා අපි හඳුනා ගන්නවා බඩ ඇතුලේ මේ විදිහට සුවිශේෂී මැහුම් යෙදීම. ඉරංග දැන් අපි අර ඉස්සෙල්ලා මම පෙන්නුව යෝනි මාර්ගයේ ඉහළ කෙළවරේ තිබ්බ අපේ කට් එක දැන් මම මහලා ඉවරයි. මේ තියෙන නූල මම මේක දැන් කපනවා. කපලා අපි මේ විදිහට තමයි නූලත් එළියට ගන්නෙ. මේ නීඩල් එකත් එක්කම අපි මේ විදිහට එළියට ගන්න. දැන් අපි ඔක්කොම වැඩ ටික ඉවරයි. මෙන්න මෙහෙම තමයි පේන්නේ. මොකොත් එහෙම ලේයමක් මොකොත් විශේෂ දෙයක් නැහැ. හරිම පැහැදිලි. අපිට දැන් අපේ උපකරණ ටික අපි මේ විදිහට බලාගෙනම තමයි ගන්න. දැන් අපි අපහු අපි දාපු තැන් බලනවා. ඒ තැන් වලින් බැරි වෙලා හරි ලේ යනවාද කියලා අපි ආයෙත් බලනවා. දැන් මොකොත් නැහැ ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තත් එහෙමයි. එතනත් ලේ යනවාද කියලා බලලා ඒත් නැහැ. අපි දැන් ඊට පස්සේ දැන් එළියට එන්න සූදානම්. මගේ අවසාන පෝට් එකත් මම ගන්නවා. මම දැන් මෙතන අපි ගහපු කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම දැන් අපි එළියට යවනවා. ඊළඟට දැන් අපි ගර්භාෂය අයින් කළා ලැපරොස්කෝපික් හිස්ටරෙක්ටමි. එහෙම නැත්නම් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම කළ ඉවරයි. දැන් මෙච්චරයි මේ අපේ උදර කුහරය මේ තියෙන 1 2 3 4 මිලිමීටර් 5යි. මේ 4 මැහුමක් දාලා වහලා දාන්න විතරයි තියෙන්නේ. ඒ තුවාල විතරයි කෙනෙක්ට ඉතුරු වෙන්නේ. එච්චරයි ඉතුරු වෙන්නේ. බොහොම සියුම්ම කරන බොහොම ආරක්ෂිත ඔපරේෂන් එකක් බව දැක්කා. හිතේ කුකුසක් තිබ්බනම් බඩේ ලොකු ඔපරේෂන් එකක් කොහොමද මේ පුංචි පෑන් බටයක් වගේ උපකරණ වලින් කරන්න කියලා මම හිතන්නේ දැන් ඔබට ඒ ප්‍රශ්නෙට උත්තර ලැබිලා ඇති. ඒ නිසා ඔබට මේ අපි ආරම්භයේ මතක් කර විදිහේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් බල ඉන්න එපා, පීඩා විඳින්න එපා. ඒ වෙනුවෙන් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවන්න. මේ අපිත් එක්ක ඉන්නේ ලංකාවේ ඉන්න මේ ඔපරේෂන් සම්බන්ධයෙන් එකම මහාචාර්යවරයා. ඉතින් ඔබට බොහොම පිං
මේ අවස්ථාව අපිට ලබා දුන්නා. ඒ වගේ කණ්ඩායමට හැමෝටම බොහොම පිං අපිට අද උදව් කරාට අපේ හිතවතුන් වෙනුවෙන් SL Doc කණ්ඩායමට මේ වගේ සුවිශේෂී කටයුත්තකට මඟ පාදලා අපේ හිතවතුන්ට බොහොම සජීවීව මේ කටයුත්ත සාමාන්‍ය කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. සජීවී අත්දැකීමක් මේ විදියට විඳ ගන්න. හැබැයි අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ ඉතාම වටිනා කාරණයක් මිනිසුන්ගේ දැනුවත්කම වෙනුවෙන් සිදු කරුවා. හිතවතුනි SL Doc YouTube channel එක අපි හදලා තියෙන්නේ ඔයාව සතුටින් නිරෝගීව ලස්සනට තියන්න. අද දවසේ මේ සජීවී වීඩියෝ එක වගේම බොහෝ වීඩියෝස් අපි අරගෙන අවිලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම බොහොම ස්තුතියි. අපි එකතු වෙලා නිරෝගී වෙමු. ජය වේවා. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. Need health contents like this? SL Doc Productions. Professional health education videos, animations, interviews, and more. Let's work together to spread health awareness. SL Doc Productions.